සියලු දෙනාම දන්නවා වර්තමානයේ රටේ පවතින ඉතා බරපතල ආපදා තත්ත්වයක් කියන එක. මේ ආපදා තත්ත්වයේ මුළු දිවයිනටම බලපාන බවත් ඔබ සියලු දෙනා දන්නවා. සෞඛ්‍ය අංශ දිගින් දිගටම සෞඛ්‍ය ගරු අමාත්‍යතුමාගේ මඟ පෙන්වීම යටතේ අපි නැවත රැස් වෙමින් මේ සම්බන්ධයෙන් ගත යුතු තීරණ ඒ අවස්ථාවලට ගැනීම සඳහා අපි කණ්ඩායම් යොදවලා තියෙනවා. ඒ වගේම මධ්‍යම වශයෙන් අපි සංවිධානගත වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් සංවිධානගත වීමක් තියෙනවා. එතකොට මෙවැනි ආපදා අවස්ථාවක අපි අපේක්ෂිත ආපදා තත්ත්වයන් මෙන්ම අනපේක්ෂිත ආපදා තත්ත්වයන් ඇති වෙනවා. ඉතින් එහිදී ඒ සියලු දේ සඳහා ක්‍රියා කිරීමට සිද්ධ වෙනවා. ඉතින් මේ සඳහා අත් වශයෙන්ම අපි දැනට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් කිහිප පොලක්ම ඒ පළාත් වලට යවලා තියෙනවා. අපි දන්නවා පළාත්වල පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉන්නවා. නමුත් ඔවුන්ගේ සහයෝගය සහ වඩා විධිමත් සම්බන්ධීකරණය සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් මේ අවස්ථාවේ පළාත් කිහිපයකට යවලා ඔවුන් එහි ඉඳලා තමයි කටයුතු කරන්නේ. අපි ගත්තාම මේ දිනවල පැවතුණු තත්ත්වය ගත්තාම අපි දන්නවා මේ නොච්චියාගම කලාඔය බස් රථයේ හිරවීම එය දැන් මුදවාගෙන තියෙනවා. එතකොට මහියංගන රෝහල ජලයෙන් යට වුණා. ඒ මහියංගන රෝහල සම්පූර්ණයෙන් එහි සිටින රෝගීන් සහ කාර්ය මණ්ඩල වෙනත් රෝහල් වලට මාරු කළා අනුයුක්ත කළා තියෙනවා. දැන් මේ අවස්ථාවේදී එහි ජලයේ බැස ගොස් තියෙනවා. දැන් එහි පවිත්‍ර කිරීම කරනවා ක්ෂණිකවම එහි හදිසි සේවා ආරම්භ කිරීමටත් ඉන් අනතුරුව අනිකුත් සේවා දක්වා නැවත ප්‍රතිස්ථාපනය කිරීමටත් කටයුතු කරගෙන යනවා. ඒ වගේම අනිකුත් රෝහල් ගැන කියනවා නම් විශේෂයෙන්ම හලාවත රෝහලෙත් මේ ඒ ජල තත්ත්වය නිසා රෝගීන් ඒ වගේම රෝගීන් බලා ගන්න අය ඒ වගේම කාර්ය මණ්ඩලය රැඳිලා ඉන්නවා ඉහළ මහල්වල. දැන් මේ අවස්ථාවේ ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන්න ඔවුන්ට ආහාර පාන ලබා දීමට ඒ වගේම අවශ්‍ය රෝගීන් එම මහල් වලින් එළියට රැගෙන උදාහරණයක් හැටියට බිලිඳුන් කීප දෙනෙක් ඉන්නවා. ඒ අය කොළඹ ළමා රෝහලට රැගෙන ඒමට ඒ සම්බන්ධයෙන් මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම මහනුවර පේරාදෙණිය මෙන්න මෙම රෝහල් වලට ජල සැපයුම යම් අඩාල වීමක් තියෙනවා. ඒ වගේම විදුලි සැපයුම අඩාල වීමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මේ ඒ අධ්‍යක්ෂවරු වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් එහි රැඳී සිටිනවා. ඒ වගේම මෙම ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය මේ සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානයේ මගින් විමසීම් කරමින් ඒ වගේම අනිකුත් අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු ඒ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන් ආදී ඒ කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් එවැනි යටිතල පහසුකම් බිඳ වැටි ඇති අවස්ථා නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි දන්නවා මේ අවස්ථාවේදී කරවනැල්ල රෝහල යට වෙලා තියෙනවා. ඒකත් ප්‍රමාණාත්මකව තරම විශාල රෝහලක්. ඒ සඳහා නාවික හමුදාවේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරලා තියෙනවා. දිවයිනේ ගත්තාම අනිකුත් ප්‍රදේශ ගත්තාම නැගෙනහිර පළාත උතුරු පළාත දැනට විශාල ගැටලු අපිට වාර්තා වන්නේ නැහැ. අපි දන්නවා කුඩා රෝහල් ඔය හැමතැනම යම් සංඛ්‍යාවක් යට වෙලා තියෙනවා. නමුත් ඒ විශාල ප්‍රශ්නයක් නෙවෙයි. අපිට ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා ද්විතීක සහ තෘතීක සත්කාර සේවා අඛණ්ඩව හොඳින් පවත්වා ගැනීම සඳහා එම රෝහල් සම්බන්ධයෙන් වැඩි වශයෙන් කටයුතු කිරීමට කුඩා රෝහල් ඇතැම් විට අපිට මේ දින කිහිපයක් සඳහා
මගහරින්නට සිද්ධ වෙනවා. ඒ වගේම මේ රෝහල් වලට ඒ රෝගීන්ට කාර්ය මණ්ඩලයට ආහාර ලබා දිය යුතුයි. ඒ වගේම ඔක්සිජන් පිළිබඳ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ඒ ඔක්සිජන් සපයන ඒ කම්පැනි දෙක සමග කටයුතු කරමින් ඒ වගේම මාර්ගවල ගැටලු තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඒ ගැටලු මගහරවා ගැනීමෙන් එම සැපයුම් ලබා දීමටත් කටයුතු කරනවා. එතකොට දැන් ගත්තහම මේ වන විට වැඩි වශයෙන් මෙම ආපදා තත්ත්වය මේ බස්නාහිර පළාත දකුණු පළාත ඇතැම් විට වෙන්න පුළුවන්. ඒ පළාත් වලට තමයි වැඩි අවධානමක් තියෙන්නේ. ඒ සම්බන්ධයෙන්ුත් අපි මේ අවස්ථාව වෙන විට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස කටයුතු කරනවා. අපි නිතරම ගරු අමාත්‍යතුමා සමගත් ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු අනිකුත් අංශ සමග සම්බන්ධ වෙමින් මේ කටයුතු කරගෙන යන බව කියන්න